මෙක්සිකෝවේ එක්තරා ගම්බද ප්‍රදේශයක පවුලක් ජීවත් වුණා. මේ පවුලේ හිටිය අම්මයි තාත්තයි පුතයි. හැබැයි මේ අම්මයි තාත්තයි අතරේ කාලයක් තිස්සේ රණ්ඩු සරුවල් වෙමින් තිබුණා. මේ හේතුව හින්දා මේ දෙන්න අතරේ වැඩි සම්බන්ධතාවයක් තිබුණේ නැහැ. කොටින්ම කිව්වොත් මේ පවුලේ කිසිම ප්‍රියමනාපයක් තිබුණේ නැහැ. එක්තරා දවසක මේ දරුවා පාසල් ගියාට පස්සේ මේ මව සහ පියා අතරේ රණ්ඩුවක් ඇති වෙනවා. බහින් බස් වීමකින් පටන් ගත මේ රණ්ඩුව අවසානයේදී ගුටිපෙඩ හුමාරුවක් දක්වා දුර දිග යනවා. අවසානයේදී මේ තාත්තා එල්ලකරු ප්‍රහාරයකින් අම්මගේ හිස මේස කොනක වදිනවා. මේකෙන් මේ අම්මා මිය යනවා. හැබැයි මේක හංගන්න ඕන නිසා තාත්තා ඒ දරුවටත් නොදැනෙන්න අම්මගේ මිනිහ වරදානවා. ඔවුන් ඉන්නේ තරමක් පාළු ප්‍රදේශයක හින්දා කිසිම කෙනෙක් මේක දකින්නෙත් නැහැ. කිසිම ප්‍රශ්නයක් නැතුව දවස් දෙකක් විතර ගෙවිලා යනවා. මේ දරුවත් අම්මට මොකද උනේ කියලාම තාත්තගෙන් අහන්නේ නැහැ. මේ ළමයාට වයස අවුරුදු 10ක් විතර වෙනවා. හැබැයි මේ ළමයාට අම්මට මොකද උනේ කියන එක කිසිම ප්‍රශ්නයක් එන්නේ නැහැ. හැබැයි එක දවසක රෑ කෑම වෙලාවේදී ඒ දරුවා තාත්තට කතා කරනවා. තාත්තේ මට ඔයගෙන් අහන්න පොඩි දෙයක් තියෙනවා. දරුවා තාත්තට කියනවා. අහන්න පුතේ. තාත්තා එහෙම කිව්ව නිසා පුතා එයාගේ හිතේ දවස් කිහිපයක් තිස්සේ තිබ්බ ප්‍රශ්නය තාත්තගෙන් අහනවා. ඇයි තාත්තෝ නැනතන අම්මව කරේ තියන් යන්නේ?